はい、皆さん、こんばんは。いつものගොඩ කාලයකට පස්සේ මම අද M5 එකේ ග්‍රැමර් පැටර්න් එකක් කියලා දෙන්න තමයි හදන්නේ. ඉතින් මේ ග්‍රැමර් පැටර්න් එක N5 එක්සෑම් එකේ ගොඩාක් තැන්වල තියෙන ග්‍රැමර් පොයින්ට් එකක්. හරිද? මෙයා අරගත්තට පස්සේ මෙයා ගොඩක් වෙලාවට ලිස්නින් වලට, ඒ වගේම ග්‍රැමර් වලට මේ දෙකටම ඒ වගේම තමයි අපේ vocabulary paper එකටත් මෙයා ගොඩාක් වැදගත් වෙන ග්‍රැමර් පොයින්ට් එකක්. ඒ තමයි මේ කොතෝගා අරිමස් කියලා කියන එක. right? කොතෝගා අරිමස්. මේ කොතෝගා අරිමස් කියන කෙනා එක්ක අපි ක්‍රියාපදයේ තා ෆෝම් එක ක්‍රියාපදයේ අපි තා ස්වරූපයත් එක්ක මේ කොතෝගා අරිමස් කියන එක සම්බන්ධ කරාම ඒකේ මීනින් එක වෙන්නේ මොනවා හෝ ක්‍රියාවක් අපිට කරලා ඒ හා සම්බන්ධව එක්ස්පීරියන්ස් එකක් අත්දැකීමක් අපිට තියෙනවා කියලා කියන එක. ක්‍රියාපදයේ තා ෆෝම් එකත් එක්ක කොතෝගා අරිමස් කියන එක දැම්මම තේරුම වෙන්නේ අපි මෙන්න මේ තා ෆෝම් එක දාලා කියන ක්‍රියාපදය කරලා අපිට අත්දැකීමක් තියෙනවා කියලා කියන එක. උදාහරණයක් විදිහට බලන්න මේ පළවෙනි උදාහරණය වතාෂි wa නිහොන් e itta koto ga arimasu. වතාෂි wa නිහොන් e itta koto ga arimasu. බලන්න මේ කොතෝ ga arimasu කියන කෙනා එක දාලා තියෙන්නේ ක්‍රියාපදයේ තා ෆෝම්. ක්‍රියාපදයේ තා ෆෝම් එක එකතු කරලා තියෙන ක්‍රියාපදයේ තේරුම මොකද්ද? ඉකිමස් කියන කෙනාගේ තා ෆෝම් එක තමයි අරගෙන තියෙන්නේ නේ. එතකොට බලන්න යත් එක්ක එකතු කරලා තියෙන්නේ කවුද? කොතෝගා අරිමස්. දැන් මෙතනදී එතකොට මෙයාගේ මීනින් එක විදිහට අපි අරගන්නවා ගිහිල්ලා තියෙනවා. right? ගිහිල්ලා තියෙනවා. මම ජපානයට ගිහින් තියෙනවා. right? මම ජපානයට ගිහිල්ලා තියෙනවා කියලා කියන එක. මෙන්න මේ විදිහට අපි අදාළ ක්‍රියාපදයේ තා ෆෝම් එකත් එක්ක කොතෝගා අරිමස් කියන එක සම්බන්ධ කරොත් ඒකේ තේරුම වෙන්නේ අපි මෙන්න මෙතනින් කියන ක්‍රියාව කරලා අපිට අත්දැකීමක් තියෙනවා කියලා කියන එක. right? මම ආයෙත් සරලව කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්නම්. කොතෝගා අරිමස් කියන කෙනා එක්ක ක්‍රියාපදයක තා ෆෝම් එක එකතු කරාම තේරුම වෙන්නේ යම් ක්‍රියාවක් කරලා අපිට අත්දැකීමක් තියෙනවා කියන එක. right? බලන්න දෙවෙනි උදාහරණයත් ඔතෝතෝ wa නිහොන් රියෝරි wo tabeta koto ga arimasu. ඔතෝතෝ wa නිහොන් රියෝරි wo tabeta koto ga arimasu. මල්ලි ජපන් කෑම කාලා තියෙනවා. මල්ලි ජපන් කෑම කාලා තියෙනවා. ඒතර බලන්න කනවත් හබේමාස් එයාගේ තා ෆෝම් එකත් එක්ක එකතු කරලා තිනවා කොතෝගා අරිමස් කාලා තියෙනවා. ඒ වගේම බලන්න මම තුන්වෙනි උදාහරණය පොඩක් වෙනස් කරලා තිනවා කොතෝගා අරිමස් කා. දැන් මෙන්න මෙතන ප්‍රශ්නයක් විදිහට තමයි අහන්නේ. අනතවා ඊගෝදි හනෂ්ට කොතෝගා අරිමස් කා. අනතවා ඒගෝදි හනෂ්ට කොතෝගා අරිමස් කා. ඔයා ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරලා තියෙනවද? ඒතර මේතනින් අහන්නේ ඔයාට එහා සම්බන්ධ එක්ස්පීරියන්ස් එකක් තියෙනවද? ඔයා ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරලා එක්ස්පීරියන්ස් එකක් තියෙනවද කියලා කියන එක. මෙන්න මේ විදිහට ක්‍රියාපදයේ තා ෆෝම් එකත් එක්ක කොතෝගා අරිමස් දාලා අපිට පුළුවන් අපිට තියෙන එක්ස්පීරියන්ස් එකක් ගැන පැහැදිලිව කියන්න. ජා මිනසන් නිහොන්ගෝදි හනෂ්ට කොතෝගා අරිමස් කා. ඔයාලා ජපන් භාෂාවෙන් කතා කරලා තියෙනවද? අනිවාර්යෙන් එහෙනම් ඒකටත් ඔයගොල්ලෝ කමෙන්ට් එකකින් උත්තර දෙන ගමන් අදට මේ වීඩියෝ එක මම එන්ඩ් කරනවා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් අපි තවත් N5 ග්‍රැමර් පැටර්න් එකක් බලමු. ජා මිනසන් නිතකුරෙතේ අරිගතෝ